සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්නතියනි සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදිහට අපේ කෙරෙන්න ඕන කරන යුතුයකම ඥාති ධර්මය ඉෂ්ට සිද්ධ කරන්න. පින්කමේ අරමුණ බලාපොරොත්තුව තමයි ජේ.කේ ප්ලාස්ටික් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක ජේ.එම්. සදුම් දුෂ්‍යන්ත මහතාගේ හා එම මැතිනියගේ වැඩිමහල් දියණිය ජේ. අමාශා නිමන්ති කරුණාතිලක දියණියගේ 13 වෙනි උපන් දිනයේ නිමිත්තෙන් වෙනදලි මේක හරි විශිෂ්ට කටයුත්තක්. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට මේ දරුවෙක් වෙනුවෙන් බණක් කියවනවා කියන්නේ දරුවෙකුට මේක වඩා මොකක්ද කරන්න තියෙන්නේ? දැන් මේ කියන බණ පදයක් ගානේ කාටද පිංසිත මේ දරුවට මේ කට්ටියම බණ කියලා සාදු කියපුවාම ඒ ආශිර්වාදය යන්නේ කාටද? මේ දරුවට. මේකට මහා කාලෙකුත් නෑ මං හිතන්නේ. ඔය අපේ නිකෝ සමූහ ව්‍යාපාර අධිපතිතුමා අපේ චන්දනය තමා කිව්වේ මෙහෙම එකක් කරන්න ඕන මොකද කියලා. බලනකොට දුවගේ උපන් දිනේට බණක් කියන්නේ. පළමු කොට මේ බණ අහන්න ආවේ සඳුන් දුෂ්‍යන්ත මහත්මයාගේ දියණියට පින් සිද්ධ වෙන්න. ඒ අමාශා නිමන්ති කරුණාතිලක දියණිය චිරාත් කාලයක් කැස්සක් හෙම්බිරිස්සාවක්වත් නැතුව අනාගත ලෝකයේ අභියෝග ජය ගන්න පුංචි දියණියට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සුභම සුභ උපන් දිනයක් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ නිසා පළමු කොටම පින්කමේ අරමුණ බොහොම පැහැදිලි. දැන් මේ බණ අහන්න ඇවිල්ලා ඉන්න අම්මලා තාත්තලා සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ කාරණයක් තියෙනවා. පළවෙනිම කාරණය තමයි පින්නතුනි ඔය දැන් මේ යුගයේ හරියට තරුණයෝ බණ අහන කාලයක්. ඒ බණ අහන යුගයේ කොච්චරද කියලා කියනවා නම් අද හැන්දෑවේ ගණේවැවට ආව මම උදේ අනුරාධපුරේ රුවන්වැලිසෑයේ දේශනාව ඉවර වෙලා එනකොට ඇහැලියගොඩ පැත්තේ තරුණයෝ වගේ කවදට වගේ දිනයක් ගන්න ඇද්ද? 2027 මාර්තු 13 තමයි දිනේ හම්බුනේ. ඒ විත්‍යක්වත් නැතුව අරගෙන යනවා. අර අවුරුදු දෙකක් තියෙනවා කියපුවම පස්සෙවත් එන්නම් කිව්වනම් මොකද වෙන්නේ? මොකද කරන්නේ? 27 මාර්තු වලට දිනේ අරගෙන යනවා.
කවුද මේ දින ගන්නේ? මේ තරුණ මහත්තුරු තරුණයෝ ඒ කරලා පොරොන්දුත් වෙලා යනවා. ඇහැලිය ගොඩින් බස් 5කට වැඩියෙන් එනවා ලබන පොසොන් එකට ගණේ වැවේ සිල් ගන්න. කවුද එන්නේ? කොල්ලෝ තරුණයෝ. මොකක්ද මේ හාස්කම? මොකක්ද මේ ආශ්චර්ය? පින්නදුනේ දැන් බඩු විකිනෙන්නේ අවශ්‍යතාවයේ පරිදි නෙවේ. ඉල්ලුමටනේ සැපයුම. මෙච්චර සැපයුමක් හිර වෙලා තියෙන්නේ. මතක තියාගන්න ඉල්ලුම වැඩි. පැහැදිලිද මම කියන්නේ? මොකද ඉල්ලුම වැඩි. මිනිස්සුන්ට අවශ්‍යතාවය වැඩි. මොකේ අවශ්‍යතාවය? පින්නදුනේ ගෙවල් වල පුදුම විදිහට මේ අම්මලා තාත්තලා පිච්චි නෙමෙයි දෙන්නේ. ගෙවල් වල පීඩණයෙන් නෙමෙයිද ඉන්නේ. ගෙවල් වල ගැටලු වල නෙමෙයිද ඉන්නේ. ගෙවල් වල කලබලෙන් නෙමෙයිද ඉන්නේ. හැම කෙනෙක් හැම තරුණයෙක් ජීවිතේ කොහෙන් හරි වචනයක් ඇහුණා මොකද කරන්නේ? අර තමන්ගේ ජීවිතයේ තියෙන බොහොම සංවේදී තැනින් ඒක අල්ල ගන්නවා. ධර්මයේ ගුණ කියන දන් පැහැදිලි කරන්න යන සම්දිට්ඨිකෝ ධර්මයේ ගුණ සම්දුස්තිකයි. පිටුදුනේ අස්පනා පිට ප්‍රතිඵල ලැබෙන සුළුයි. මේ විදිහට ජීවත් වුණාම මිනිස්සුන්ට පරලෝක නෙමෙයි මේ ලෝක වශයෙන්ම පුළුවන් මේ ධර්මයේ මේ ගුණාත් විඳින්න. මිනිස්සුන්ට මේ දහම් ඔය වෙන වලට බැහැ වුණා වගේ නෙමෙයි. ධර්මයට බැහැ වුණා. අර බුදුවරු උගන්වන සබ්බ රතින් ධම්ම රතින් ජිනාති සියලු රතීන්ට එහා ගියපු ශ්‍රේෂ්ඨතම රතිය මොකක්ද? ධර්මයේ රතිය. එනිසා මම බොහොම කරුණාවෙන් මේ අම්මලාන්ට තාත්තලාන්ට දේශනා කරනවා. මේ අපේ නිකවරටි පින්නතුන්ට මේ සත්පුරුෂ උදවියට ප්‍රමුඛවම ධර්මයේ රතිය ජීවිතයට තියාගන්න. දැන් මොකක්ද ඔය ධර්මයේ රතිය කියලා කියන්නේ? මොකක්ද ධර්මයේ රතිය කියන්නේ? වෙනදනේ මේකත් හොඳට මතක තියාගන්න. මේ කියන හැම වචනයක් ගානෙම අපත්නම් කරන්න එපා. මේ කියන එක වචනයක්වත් නාස්ති කරන්න එපා. මිනිස්සුන්ට ධර්මයේ රතිය කියන එක ඒත්තු ගැන්වෙන්නේ මොන වෙලාවට? ඔය හතරහන්දි බලංගු තියෙනකොට ඕක තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ මොන වෙලාවට? බුදුරු උගන්වන අර අහලා තියෙනවද මේ අම්මලා තාත්තලා ධනංජානි කියන සූත්‍රයක් තියෙනවා. ධනංජානි කියන බමුණා සරියුත් මහරහතන් වහන්සේගේ මිත්‍රයෙක්. දවසක් පින්නදුනේ එක්තරා භික්ෂුන් වහන්සේ නම ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න රජගහට ගිහිල්ලා වස් සමාදන් වෙලා
වැසිසාර මාසයේ ඉක්මුණාට පස්සේ බලනවා සරියුත් මහ රහතන් වහන්සේ කොහෙද ඉන්නේ? දක්ෂිණ විහාරයේ සරියුත් මහ රහතන් වහන්සේ වස් සමාදන් වෙලා කියලා දැනගත්තට පස්සේ මේ භික්ෂුව යනවා සරියුත් මහ රහතන් වහන්සේ හම්බෙන්න. දැන් සරියුත් හාමුදුරුවෝ හම්බුණාට පස්සේ සරියුත් හාමුදුරුවෝ අහනවා මේ අර හාමුදුරුවන්ගෙන් දැන් කොහොමද රජගහ පැත්තේ තොරතුරු? දැන් අපි හිතමුකෝ අපි කොළඹ පදිංචි වෙලා ඉන්නකොට නිගවරටි කෙනෙක් හම්බුණාම අහනවනේ දැන් මොකද මේ පැත්තේ තොරතුරු කියලා. සරියුත් මහ රහතන් වහන්සේ එලෙසම අහනවා. අර භික්ෂුව කියනවනේ හොඳයි ආනන්ද හාමුදුරුවෝ ඉන්නවා බුදුහාමුදුරුවෝ ඉන්නවා මුගලන් මහ රහතන් වහන්සේත් ඉන්නවා ගැටලුවක් නැහැ. සරියුත් මහ රහතන් වහන්සේ අහනවා මගේ යාළුවෙක් ඉන්නවා මේ ධනංජානි ඉන්නවද මේ පැත්තේ? අපි දැන් හිතමුකෝ දැන් තව අවුරුදු 15ක විතර කොළඹ පැත්තේ අපි ගිහිල්ලා ඉන්නකොට 15ක් විතර ගියාට පස්සේ කවුරු හරි නිගවරටි තොරතුරු අහනකොට අර මිනිස්සයා අර හාමුදුරුවෝ කියනවා ධනංජානි ගණනක් කතා කරන්න එපා. හාමුදුරුවනේ ධනංජානි ටිකක් හරි සෞතුයි කවුද කාටද කියන්නේ? අර භික්ෂුන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේට කියන්නේ පින්නතුනි මේ ධනංජානි සූත්‍රය කියලා කියන්නේ අපේ ජීවිත කතාව. මේ තමයි අපේ කතන්දරය. මොකක්ද දී? පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ අහනවා ඇයි එහෙම කියන්නේ? ඊට පස්සේ අර හාමුදුරුවෝ කියනවා ධනංජානි හොරකම් කරනවා. ධනංජානි රජුරවන්ට හේතු වෙලා සරියුත් හාමුදුරුවන්ට ධනංජානිගේ විස්තරය කියන්නේ ධනංජානි රජුරවන්ට හේතු වෙලා හාමුදුරුවනේ සරියුත් හාමුදුරුවනේ හොරකම් කරා. ධනංජානි අයාලේ ගියා. මේක දෙලේ අනාචාරය හැසිරෙනවද නැහැ? ධනංජානි අනාචාරය හැසිරුණා. මොකක්ද අනාචාරය කියන්නේ? අර තමන්ගේ බිරිඳ ඉන්නකොට වෙන ගෑණියෙක් ගාවට යන්නේ. දන්නවනේ? ඒකට තමයි අනාචාරය කියන්නේ. මොන පිරිමේද පින්නතුනේ කසාද පිරිතකින් පිට වෙන බිරිඳගේ නිරුවත දැකලා නැත්නම් මම කියන්නේ නිකවරටි පැත්තේ එහෙම නැතුවද බොහෝ පැතිවල එහෙමයි යෝ වෙන්නේ. ධනංජානි ගැන සම්පූර්ණ විස්තරයක් මේ විදිහට කියනවා. සරියුත් මහ රහතන් වහන්සේ පුදුම විදිහට කම්පා වෙනවා. වස් කාලේ ඉවර වෙච්ච ගමන් සරියුත් හාමුදුරුවෝ මොකද කරන්නේ? රජගහට ගියපු ගමන් හම්බෙන්නේ ධනංජානි. ධනංජානි හම්බෙලා ධනංජානිගෙන් අහනවා ධනංජානි ඇත්තද මේ දුරාචාරය දෙනවා කියන්නේ? ධනංජානි ඇත්තද මේ දේශපාලන බලය පාවිච්චි කරලා හොරකම් කරනවා කියන්නේ? මතකද ඒ දවස්වල පාරවල් වලින් හොරා කෑවා. මම කියන්නේ නිකරටි පැත්තේ එහෙම නැහැ බොහෝ පැතිවල එහෙම වුණා. කොන්ක්‍රීට් ටිකක් දාන්න ගියත් මොකද වෙන්නේ? නෙමෙයි ධනංජානිගේ සිද්ධිය. අද විතරක් නෙමෙයි එදත් මොකද වුනේ? ධනංජානි තව වැඩක් කිව්වා. බොරු නම් අරන් කියවන්නකෝ. ධනංජානි රජුරවන්ට හේතු වෙලා මොකද කරේ? අර මිනිස්සු පෙළුවා. මිනිස්සු පීඩාවටපත් කරලා මිනිස්සු ඊට හඩම්පවා ගත්තා. ඒව මෙතෙන් අපිට වැදගත් නෑ. ඔය ඔහොම කාලයක් ගිහිල්ලා ධනංජානිට පළවෙනි කසාදේ ප්‍රශ්නයක් වෙලා දෙවෙනි බිරිඳ ගන්න වෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ ධනංජානිගෙන් අහනවා ධනංජානි මොකද එහෙම කිරුනේ? ධනංජානි කියනවා හාමුදුරුවනේ ඔබ වහන්සේලාට වගේ නෙමෙයි. අපිට නෑදෑයෝ ඉන්නවා. අපිට සමිති සමාගම් තියෙනවා. අපිට ආගන්තුකයෝ
අපි සත්කාර කරන්න ඕනේ. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ අහනවා ධනංජානිගෙන්, ධනංජානි මොන ප්‍රශ්න තිබ්බත් කමක් නැහැ, දස අකුසල් නම් කරන්න එපා. මොනවාද පින්නතුනි දස අකුසල්? මොක නැතත් ජීවිත ඉස්සරලම පුරුදු වෙන්න. මේවා ඉතින් පින්නතුනි පුරුදු වෙන්න පුළුවන් කොයි කාලෙද? හොඳට මතක තියාගන්න, මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවම විතරයි. හෙට ඉඳන් පුළුවන් නම් කවුරුවත් රවට්ටන්න දුවේ. පුළුවන්. හෙට ඉඳන් කිසි කෙනෙක් රවට්ටන්න නැතුව ඉන්න. සරියුත් මහ රහතන් වහන්සේ කාලයක් යනකොට උන්වහන්සේට පණිවිඩයක් එනවා. කාගෙන්ද පණිවිඩේ? ධනංජානිගේ. ධනංජානි ළමයින් දෙන්න කියලා කියනවා ඉක්මනට. අර මේ පැතිවල තියෙනව නේද? අර ස්පිරිතාලේ ලේවමනේ දානකොට මෙහෙ ගිහිල්ලා බෝධිවල පඳුරකට ගහන්න. ගැට ගහන මේ ධනංජානිගේ අසනීප වෙලා උත්පල වෙලා ඉන්නකොට ධනංජානි කියනවා දරුවන්ට මේ ගිහිල්ලා මගේ මිත්‍ර සරියුත් මහ රහතන් වහන්සේට එන්න කියන්නේ. ධනංජානි කියනවා දරුවන්ට ඉක්මනට එන්න කියන්න, මට හරි අමාරුයි. මම හරි පීඩාවෙන් ඉන්නේ. දරුවෝ මොකද කරන්නේ? ගිහිල්ලා සරියුත් හාමුදුරුවෝ එක් කරගෙන එනවා. එක් කරගෙන ඇවිල්ලා දැන් දරුවෝ සරියුත් හාමුදුරුවෝ එක් කරගෙන ආවට පස්සේ සරියුත් හාමුදුරුවෝ ධනංජානිත් එක්ක කතා කරනවා. දැන් ඉතින් මේක තමයි හිතන්න ඕනේ. කොහොමද අර එකක්වත් වැඩක් නැහැ, ජීවිතේ අප්‍රසන්නම කොටස මෙතනදී. බුදුවරු උගන්වනවානේ බිනතුනේ අර ධේමේ භික්කවේ පරියේෂණ අරියාච පරියේෂණ අනාර්ය පරිේෂණේ කරුණවල වැදගත්ම කාරණා දෙකක් තියෙනවා. මොකක්ද වැදගත්ම කාරණා දෙක? දැන් මෙතන ඉන්න සේරම ඉපදුනා කියලා දන්නවනේ. ඊළඟ කාරණා දෙක ජරාවයි ව්‍යාධියයි. මිනිස්සු නන්නත්තර වෙන්න අසරණ වෙන තැනක් තමයි පින්නතුනේ ජරාවටපත් වෙන එක, ව්‍යාධියටපත් වෙන එක. ඔයත්තන්ට මේක තේරෙන්නේ නැත්තම් මරිච්ච අම්මා තාත්තා ගැන හිතන්න. ජරාවයි ව්‍යාධියයි කියන්නේ ඒකට. ධනංජානිට මේ දේ මෙලෙසම සිද්ධ වුණා. ධනංජානි කියනවා සරියුත් හාමුදුරුවන්ට, හාමුදුරුවනේ මට හරි අමාරුයි. හාමුදුරුවනේ මගේ කකුල් දෙක පලනවා වගේ, මගේ ඔලු කට්ට ගලවනවා වගේ. අහනවා සරියුත් මහ රහතන් වහන්සේ ධනංජානිගෙන්, ධනංජානි කොයි දැන් අර යාළු කවුරුවත් නැහැ. දැන් මෙතන පිරිමි ටිකක් අඩු හින්දා කමක් නැහැ, මම මේක කියලා දාන්න. අපේ තාත්තලා කොච්චර ඉන්නවද? අර බිරිඳයි දරුවෝ එක්ක බත් ටිකක් කාලා බුදිය ගන්න තියෙන වෙලාවේ යාළුවොත් එක්ක ගිහිල්ලා බොන්නේ නැද්ද? මං කියන්නේ නිකවල ටිකක් අඩු වැඩි මේවා, අනිත් බොහෝ පැතිවල ටිකක් වැඩි ඒකයි. අපූර්වට දරුවොත් එක්ක බත් ටික කන්න තියෙන වෙලාව, බිරිඳත් එක්ක බත් ටික කන්න තියෙන වෙලාව ඒ ගියපුවම මොකද වෙන්නේ? බිනදුනේ අකුසල් විතරයි සිද්ධ වෙන්නේ. දැන් ඔය මෙහෙම කියනකොට හිතයි ඔය මැරිලා යන ටිකටනේ කියලා. ඕක ලේසි නෑ ඔය කිව්වට. මොකක්ද? මරණය. එහෙම අපිට හදිස්සිය තිබ්බට මරනවා. ජීවත් වෙන්න උවමනා තිබ්බට ජීවත් වෙනවා.
වෙනදන්නේ මරණානුස්සති කමඨහන් දේශනාවේ බුදුරු උගන්වනවා. අර ධනංජානිට වෙච්ච දෙයමයි අහනසරියුත් මහ රහතන් වහන්සේ ධනංජානි කොයි දැන් අර රජ්ජුරෝ ඉන්නවද? ඒ ධනංජානි කියනවනේ මේ රජ්ජුරෝන්ගේ කීමට මම මෙව්ව කෙරුවේ. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ අහනවා කොහොවර දැන් දැන් ඔය සමහර අම්මලා තාත්තලා දාන ගෙනාවුවාම පූජා කරන්න නැතුව යන්නේ ගෙදරට කට්ටියක් ඇවිල්ලා කියලා. යන්නේ නැද්ද? මම කියන්නේ මේ පැතිවල එහෙම නැතිලා තියන බොහෝ පැතිවල වෙන දේවල්. දාන ටික ගෙනල්ලා තියලා බහුදුවන්නේ නැද්ද? ඇයි? ළමයි ඉස්කෝලේ දාන්න ඕනේ කියලා. යන්නේ නැද්ද? දාන ටික ගෙනල්ලා පූජා කරන්න නැතුව යන්නේ නැද්ද? හේතුව වැඩට යන්න ඕනේ කියලා. සරියුත් හාමුදුරුවෝ ඔය ටික ඔහොම මානවා කාගෙන්ද? ධනංජානි කොයි දැන් දරුවෝ? අර දවස්වල දරුවෝ වෙනුවෙන් නැහුනේ. ධනංජානි කොයි ආගන්තුකයෝ? ධනංජානි කොයි යාළුවෝ? කවුරුවත් නැහැ. කවුද ඉන්නේ? මරණ මංචක එළවයි මෙලවයි දෝලණය වෙනකොට කවුද ඉන්නේ? කවුරුවත් නැහැ. හැබැයි මොකක්ද මතක් වෙන්න තියෙන්නේ? ධනංජානිගේ බිස්නස් මතක් වුණා. එක දෙයයි මතක් වෙන්නේ. ව්‍යාධිය විතරයි. ඒ විඳින වේදනාව දැකලා තියෙනවද පින්නතුනේ? අර අහලා තියෙනවනේ දත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ දන. ජීවිත දවසක් කෙනාම අපිට අපි නැති වෙනවා. දැන් ඔය ජරාවට පුළුවන් හැම එකක්ම නැති කරලා දාන්න. ව්‍යාධියට පුළුවන් හැම එකක්ම නැති කරලා දාන්න. ජරාවටයි ව්‍යාධියටයි පත් වෙන්න කලින් හිතන් අතපය වළංගු වෙලා තියෙන කාලේ අපි ජරාවට පත් වෙන මිනිස්සු. අපි ව්‍යාධියට පත් වෙන මිනිස්සු. පින්නතුනි අපේ වාහන අපිට දවසක නැති වෙන්න මරුණහම නෙමෙයි. අත්කේදී මරුණහම කොප්පන. මරණ එක නෙමෙයි මම මේ කියන්නේ. මොකක්ද? අපි දැන් ඔය මම මේ හොඳම උදාහරණය කියන්නේ මම අර සිංගප්පූරුවේ ධර්ම දේශනාවකට වැඩිය පහුගිය දවස්වල. ලෝකේ තියෙන හොඳ රෝහලක් නෑරනේ මවුන්ට් එලිසබෙත් එක. එතන උඩ තිබ්බ හෝටල් එක තමයි නවාතැන් හරි ගස්සලා තිබ්බේ. මට එතන උඩ ඉඳන් කියනවා ඒ අම්මාව සම්බන්ධීකරණය කරපු ඒ මහත්තයා හාමුදුරුවනේ ඔය හොස්පිටල් එකේ ඉන්නේ ලෝකේ හොඳම සල්ලිකාරයෝ. කවුද ඒ කියන්නේ? හොඳම සල්ලිකාරයෝ. අපිට මේ නිකරටියෙන් එහාට යන්න පුළුවන් බෑ. ඒකේ ඉන්නේ සල්ලිකාරයෝ. ඊට පස්සේ මට කියනවා හැබැයි හාමුදුරුවනේ කිසි කෙනෙක් ගාව දැන් සල්ලි නැහැ. මං කියද හොස්පිටල් charge එක ගෙවන්නේ. හාමුදුරුවනේ මරුණොත් එහෙම කවුද ගෙවන්නේ? ඔය සේරම හාමුදුරුවනේ බිස්නස් ක්ලාස් ටිකට් අරගෙන ආපු කට්ටිය. ඔය කිසි කෙනෙකුට ඇඳේ ඉඳන් බෑ මොකක් කරන්නද? බැංකුවට ගිහින් සල්ලි ගන්න පුළුවන්. හාමුදුරුවනේ සමහරු ඉන්නවලු මේ කාඩ් පේමන්ට් ඔන්ලයින් පේමන්ට් එකවත් කරගන්න බෑ. ඇයි? මගෙන් අහනවා මොකටද සල්ලි? මුදල් ඕනේ අවශ්‍යතාවයට. මිනිස්සයා මට කියනවා හාමුදුරුවනේ ඉතින් ඕක අපිට නැති වෙනවනේ.
මගේ සල්ලි මට පාලනය කරන්න බැරි දවසක් එනවා. හාමුදුරනේ ඕකේ ඉන්න මිනිස්සු ඉන්නවා. අර දැකලා තියෙනවද නහයට බටයක් දාලා කවන්න පොවන ලෙඩ්ඩු. හාමුදුරනේ ඕකේ ඉන්න මිනිස්සු ඉන්නවා ලොකු කර්මාන්තවල අයිතිකාරයෝ. ඕකේ ඉන්නවා ලොකු ව්‍යාපාරිකයෝ. ඕකේ ලොකු කර්මාන්ත ශාලා තියෙන මිනිස්සු ඉන්නවා. හාමුදුරනේ නැව් ගණන් තිරිඟු පිටු පටවන ව්‍යාපාරිකයෝ ඉන්නවා. හැබැයි මේ මිනිස්සුන්ට කැඳ ටිකක්වත් බොන්න පුළුවන්ද? බොන්න බෑ. ජරාවටයි ව්‍යාධියටයි මොකක්ද අපි වැයත් කරන්න බැරි. දැන් මෙහෙම කියනකොට ඒ හාමුදුරුවෝ ඒ වෙනකම් හොඳට ඉන්න ඕනේ කියලා. අරුමේ ඒක නෙමෙයි. එහෙම වෙනවා කියලා දැනගෙන ඉන්න එකයි. එහෙම වෙනවා කියලා දැනගන්නවා නම් මොකක්ද තියෙන්න ඕනේ? එදිරිවාදිකම් නැති වෙන්න ඕනේ. එහෙම වෙනවා කියලා දැනගන්නවා නම් මිනිස්සු හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්නේ නැහැ. මේ අම්මලා ගෙවල් වල මේ වෙනකොට කුණුහරුපෙන් කීපාරක් බැලුමාල. එහෙම බයිනවද නිකන් ඉපස්සේ නැහැ. දෙපාරක් කුණුහරුපෙන් බයින්නද ගෙවල් වල. කවුද බඩින්නේ? අසනේ බර කසාද ස්වාමියා නෙමෙයි. කුණුහරුප පගෝදි ගණන් පල්ලදී මේ වෙනකොට. මොන කුණුහරුපද තඩි ගහලා නැද්ද දෙන්නේ? මේ තාත්තලා කොච්චර බයිනෝ නැති කරන්න පුරුදු වෙන්න. මොකක්ද? වාචාය සංවරෝ සාදු. මිනිස්සු වෙලා ඉපදුනහම හදාගන්න ඕන එකක් තමයි පින්නතුනේ මේ වචනේ සංවරකම. ගෙවල් වල ඉන්නකොට පුරුදු වෙන්න. සමහර අම්මලා තාත්තලා ඉන්නව පින්නතුනේ ඔය රාපූර්වට දරුවන්ට කතා කරන කැත විදිහ. ඔය කියන්නේද මේ තොපින්ද තමයි මේ සේරම කියලා කියන්නේ. අපූර්වට කියන ඔය කියන්නේද තොපි හදුරට හොඳ නිකන් ඉඳනවා කියලා. කියනවා. ඔය කියන්නේද තොපිට කෙරුව වැඩි කියලා කියන්නේ? කොහොමද ඔබ කටවල් කරලා කියන්නේ? අපූර්වට කියනවානේ තොපිට සැප වැඩි කියලා. කියන්නේ නැද්ද? කියනවා. මම මේ අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්නේ ඔය පින්නතුනේ තාතෝ නොකිය ඉන්නම බැරිද ගෙවල් වල? කටක් ඇරියොත් කුණුහරුප නෙමෙයිද කියන්නේ? බල්ලේ කුඩු විරුවක් මොනවද කියන්නේ? ඇදෙට බල්ලට කුණුහරුපෙන් බයි. මොකටද හැම වෙලේම කුණුහරුප කියන්නේ? ජීවිතේ පුරුදු වෙන්න. නිමෙත් ඔය ජීවිතේ ඕන තරම් අම්මා තාත්තා හතුරුකම් කරලා ඇති. දරුවෝ හතුරුකම් කරලා ඇති. යාළුවෝ හතුරුකම් කරලා ඇති. සහෝදරයෝ හතුරුකම් කරලා ඇති. වෛරය කියන තැනින් විතරයි වෛරය නැති කරන්න පුළුවන්. ඕක නැති කරන්නේ නැති එකේ විපාකය මොකක්ද? දැන් සමහරු කියනෝ නේද? ඔය අම්මලා තාත්තලා දරුවන්ට කියනවා නෙවුන්නම් පෙර අපේ වෛරක්කාරයෝ කොහෙද කියලා. කියනවා. දරුවෝ කියනවා කර්මයට අම්ම මේ අම්මා තාත්තා ගාව ඉපදුනේ. දරුවෝ කියනවා වෙනතුනේ අම්මයි තාත්තයි වෛරක්කාරයෝ. දරුවෝ කියනවා සහෝදරයෝ වෛරක්කාරයෝ. ජීවිතේ මතක තියාගන්න. ඕන තරම් කසාද බඳින්න පුළුවන්. බැරිද? ඕන තරම් දරුවෝ හදන්න පුළුවන්.
සහෝදරයෝ හම්බෙන්නේ කීපාර ජීවිතේට? එකපාර. අම්මා තාත්තා හම්බෙන්නේ කීපාරද ජීවිතේට? එකපාර. වැඩිපුරම හතුරුකම් පිළිමාන්නේ කාත් එක්කද අපි? අම්මයි තාත්තයි සහෝදරයෝ එක්ක නෙමෙයි. ඔය මට මතක නැහැ කොහෙද කියලා දවසක කොහොමත් කෝල් 500ක් යනවනේ. මේ ඔය කවුරු හරි කොහේ හරි අපේ අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ අපේ අම්මටයි තාත්තටයි පින නෑලු මගෙන් සැලකුම් ලබන්න. කවුද මේ කියන්නේ? අර අම්මටයි තාත්තටයි පින නෑලු කාගෙන් සැලකුම් ලබන්නද? දරුවෝ. මං අහුවා මොකද? නෑ මට යන්නවත් හිතෙන්නේ නෑ. ලැජ්ජනද කියන හැටි. යන්නවත් හිතෙන්නේ නෑ. ඇයි? 3 දෙනෙක් හැදුවලු එක්කෙනෙක්වත් බලන්න ආවේ නෑ කිව්වා. ඒ අක්කා ළමයි 3 දෙනෙක් හදලා. අර අම්මා දරුවෝ බලන්න ඇවිල්ලා නෑ. මොකද්ද හතුරුකම? අර තමන්ගේ ළමයි බලන්න ආවේ නෑ කියලා. ඒ කරලා කියනවා අයියාගේ දෙන්න ගාවට දෙපාරම ගියාලු. තියනවයි ඕව නෙමෙයිද කියලා අහවලට කරන් දුන්නා මෙච්චරක් දුන්නා අඩුවෙන් දුන්නා වැඩියෙන් දුන්නා. ලැජ්ජනතුව කියනවනේ අම්මලා ඒ කාලේ ඉඳන් මට කෙරුවේ වෙනස්කම් කියලා කියන්නේ. මං අහුවා නන්දගේ හුලම් දීලාද හැදුනේ කියලා. වෙනස්කම් කෙරුවා අංග විකලලා උපදින්න බෑ. මතක නැහැ. මිනිස්සුන්ට මතක තියෙන්නේ බොහොම පුංචි කාලේ. ජීවිතේ පුරුදු වෙන්න. ළඟින්ම ඉන්න ඕන තියාගන්න ඕන මිනිස්සුත් එක්ක මිම්මනත කවදාවත් වෛරක්කාරකම් පිළිමහන්න එපා. ළඟින් ඉන්න ඕන මිනිස්සුත් එක්ක මිම්මනත කවදාවත් ඇයි මෙහෙම දේශනා කරන්න හේතුව? දැන් මේ ආත්මේ වෛරක්කාරව වැඩි වෙලා ඉන්නේ. තවත් මොකටද හතුරු වැඩි කරගන්නේ? මේ හැම එකක්ම කරන්නේ පින්නතුනේ සංසාරේ. මේ හැම එකක්ම කරන්නේ කොහොමද? සංසාරෙට. දින් සංසාරෙට එක්කව කරගන්න. නමස්කාරය පමා කියනකොට මොකක්ද අපිට මතක් වෙන්න ඕනේ? මගේ බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා. එහෙම නෙමෙයි. බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට මොකක්ද මතක් වෙන්න ඕනේ? මම බුදුන් සරණ යමි. මේවා පින්නතුනි සංසාරයට එක්කව කරගන්න ඕන දේවල්. එතකොට තමයි කවදා හරි යන්න පුළුවන්. ඒ හින්දා මේ ආත්මේ තරහකාරයෝ එක්කෙනා දෙන්න දවසින් දවසයි කරගන්න. දවසින් දවස නැති කරගන්න. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මේවා හරි අවිනිශ්චිත ජීවිත වෙනතුනි. මම අර පෙරේදා ගාල්ලේ ධර්ම දේශනාවකට වඩින්න ගියා. මම ඔය කොහේ හරි බණකට ගිහිල්ලා පන්සලට ගොඩ වුණාට පස්සේ නායකහරෝ දැන් මාස 4කට විතර කලින් කිව්වේ මේ මං මැරෙන්න කලින් මෙහි බණක් කියපන් කිව්වා ඇවිල්ලා.